සුබ දවසක් ආදරණීය ඔයාලට සතුටු පිරුණු දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උදේ පාන්දර පාට නැගිටලා හස්බන්ඩ්ගේ පපාගේ කෑම හැමදේම හදලා ඉවර කරලා ඒ දෙන්නව ගෙදරින් පිටත් කරාට පස්සේ පටන් ගන්න මගේ කාලය තමයි මේ තියෙන්නේ. අද නම් මේ මට ඊයේ හස්බන්ඩ් ගෙනත් දීපු ෆ්‍රෙෂ් මල් ටිකක් මං හරි ආසයි ඒකට. මං වතුරේ දාලා ඒක මගේ කෑම මේසුවටින් තිබ්බා. මම දැන් මගේ ගැන හිතන වෙලාව. මගේ කොණ්ඩෙට එක එක දේවල් ගොඩක් කරලා කලරින් රීබොන්ඩින් ගොඩාරියක් කරලා දැන් හොඳටම මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා යන්න පටන් අරගෙන. ඒ අතරේ ඔයගොල්ලන්ට මම අද කියන්න විශේෂයෙන්ම මේ ඔයිල් එක ගැන. මේ ඔයිල් එක ගොඩක්ම හොඳ ඔයිල් එකක්. හොඳටම කොණ්ඩේ යන්න අරන් ඩැමේජ් වෙලා තිබුණු මගේ කොණ්ඩේ දැන් ආයේ හොඳ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේ ඔයිල් එක නිසා. දැන් මම පුරුද්දක් විදියට උදේම මුලින්ම කරන්නේ ඒ ඔයිල් එක මගේ ඔළුවට දාලා මගේ වැඩ ටික ඉවර වෙන වෙලාවට නාගන්න. මේ දවස් ටිකේ ලිප්ස් හරියට වේලෙනවා. ඒක නිසා මම ලිප් බාම් එක ගෙදරටත් යූස් කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීම් එක අත් කකුල් වේලෙන හැයට මාරම හොඳයි. ගොඩක්ම වේලෙන අයටත් මාරම හොඳයි. අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නවනම් ඔයා මේක ෆාමසි එකෙන් අරගෙන ගාලා බලන්න. ඒක වෙනස ඔයාට තේරෙයි දවස් 2-3ක් වුණත් ගානකොට. ඒ වගේම වැස්ලින් ඒක මම ගාන්නේ මගේ යටිපතුල් පැලෙනවට. මේ ඔයිල් එක නෙළුම් තෙල් කියලා ගහලා තියෙන්නේ. ඕගොල්ලෝ තරම් බලන්න. ඒ තෙල් එක මාරම හොඳයි. කොහොමත් අපිට මාසයක් විතර ගානකට හොඳටම ප්‍රතිඵල පෙන්නනවා ඒ ඔයිල් එක. ඔයගොල්ලෝ ගොඩාක් කොණ්ඩේ ඩැමේජ් වෙලා කොණ්ඩේ යනවා නම්, කලර් එකත් හොඳටම ෆේඩ් වෙලා නම්, කොණ්ඩේ හිස් පැලලා නම් අනිවාර්යෙන් ඒ ඔයිල් එක ගාලා බලන්න. ඔයිල් එක ගන්න කලින් ඔයාලගේ මේ අග කොණ්ඩේ අගේ හිස් පැලලා තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් කපන්න. මොකද පැලුණු ඒව රිකවර් වෙන්නේ නැහැ. ඒව නැවත තිබුණු විදියට හරියන්නේ නැහැ. මේ පැලුණු හිස් කොණ්ඩේ අගිස්ස අනිවාර්යෙන් කපන්න ඕනේ. ඒ වගේම ඒක ඔයාලා ඔළුවේ ගාලා පුළුවන් නම් පැයක් දෙකක් තියන්න. ඒ ඔයිල් එකෙන් හරි සුවඳක් එන එක ගාගෙන ඉන්න බැරි නෑ. එහෙනම් මම අද දවසට මෙතනින් නවතිනවා. මට තියෙනවා මෙන්න මේ සෙල්ලම් බඩු ගොඩ අස් කරන්න. සුබ දවසක් ඔයාලට.